අපි අද බලමු උදේ ආහාරයට හදාගන්න පුළුවන් ලේසිම සෑන්ඩ්විච් එකක් කොහොමද කරන්න කියලා. අපි එග් එකක් අරගෙන ඒකට ලුණු කුඩු ගම්මිරිස් කුඩු දාලා හොඳට බීට් කරගෙන ඒක දාන්න පෑන් එකකට දාලා ගොඩක් සොෆ්ට් එකට තුනී කරගන්න ඔම්ලට් එක වගේ. ඊට පස්සේ වාටි කපාගත්ත බ්‍රෙඩ් ස්ලයිසස් 3ක් ගන්න. එකෙන් එකක් මේ විදිහට තියෙනවා. තියලා රත් වෙනකොට බිත්තරේ වටේ ටික ඒක උඩට දාගන්නවා. ඊපස්සේ ඔයගොල්ලෝ කැමති චීස් ස්ලයිස් එකක් ගන්න ඕන බ්‍රෑන්ඩ් එකක. මම අරන් තියෙන්නේ රිච් ලයිෆ් එකක්. එකෙන් ස්ලයිස් එකක් අරගෙන පාම් පෙත්ත අනිත් පැත්ත හරවලා ඊට පස්සේ අර එග් එක තියෙන උඩින් ඒක තියන්න. තියලා තා පාම් පෙත්තකින් ඒක වහගන්න. ඊළඟට ආය අර පැත්ත පොඩ්ඩක් ෆ්‍රයි වුණාම අනිත් පැත්ත පෙරලන්න. ඊට පස්සේ වටේ තියෙන බිත්තර කෑලි ටික ඒ ටිකත් කඩලා ආපහු අර පාම් පෙත්ත උඩින්ම දාගන්න. මේ විදිහට දාගෙන ඊට පස්සේ අපිට පුළුවන් තව චීස් ස්ලයිස් එකක් අරගෙන ඒකත් උඩින් තියලා ඊළඟ බ්‍රෙඩ් ස්ලයිස් එකෙන් ඒක වහගෙන ආයේ අනිත් පැත්තට හරව ගන්න. එතකොට හොඳට චීස් එක මෙල්ට් වෙලා අර බ්‍රෙඩ් ස්ලයිසස් වලට ඒක හොඳට ගෑවෙනවා. ඊට පස්සේ ලිප් ඕෆ් කරලා අපි මේක එළියට අරගෙන ඔයගලන්ට කැමති විදියට කට් කරගන්න. දැන් මේ තියෙන ඇතර මේකට විනාඩි 3ක් වගේ තමයි යන්නේ මේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න. ළමයින්ට ස්කූල් එකට දාන්න එහෙම. මේක ඇත්තටම හොඳයි. රසයි. ඕගොල්ලොත් එහෙනම් හදලා බලලා කමෙන්ට් කරන්න හොඳයිද කියලා. Thank you. Please subscribe my channel.